மௌத்தம ஜீவிதே சத்தியான் உன்னத வாழ்க்கையின் சத்தியங்கள் மௌத்தம ஜெயம். එදිනෙදන ජීවිතයේ උසස් භාවය ඔබ මතයි රැඳී තිබෙන්නේ. අපේ ලයිෆ් එක උසස් ක්වොලිටි අප් ජීවිතයක් ජීවත් වෙන්න වෙනවා. දෙවියන් වහන්සේ මාව අප් කරලා තියෙනවා. ඒ ජීවිතය ඔබගේ භාර්යා මත ඔබගේ පුරුෂයා මත නොවේ. මට හොඳ වයිෆ් කෙනෙක් හම්බුණා, මට හොඳ හස්බන්ඩ් කෙනෙක් හම්බුණා, මම හොඳට ඉන්නවා. නෑ, ඒක එහෙම වෙන්න බෑ. රෝම 10:9 අද ගක් වැදගත් වපණඩයක්. කුමක්කේද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලුන්ගේ නැගිටු බව සිතින් අදාගන්නේ නම් නුඹ ගැලවුණු ලබන්නේ. ඔබ යේසුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ කියලා ඔබ මුඛයෙන් ප්‍රකාශ කරනවා, ඔබ ක්‍රිස්තියානි වෙනවා, ඔබ ගැලවීමට එනවා, ඔබ ස්පිරිචුවල් කෙනෙක් වෙනවා, ඔබ අලුත් කෙනෙක්. 10 වෙනි වචනය මක්නිසාද මනුෂ්‍යා ධර්මිෂකම පිණිස සිතින් අදාගන්නේය, ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේ. රයිට්. ඔබ යේසුස් වහන්සේව කවදාද පිළිගන්නේ නැත්නම් කවදාද බෞද්ධ ගන්නේ? එදා ඔබගේ ආත්මය, ඔබගේ ප්‍රාණය, ඔබගේ ශරීරය. මේකෙන් ඔබ යේසුස් වහන්සේ පිළිගත්තම ඔබ කියනා වූ ආත්මය, අයිකොත් ඔබ කියන්නේ ශරීරය නොවේ. ඔබ කියන්නේ ප්‍රාණය නොවේ. ඔබ කියන්නේ කතා කරන වාත් කියන්න ආත්මයක්. ඔබ ශරීරයක් නොවේ. ඇයි? ඔබ මැරුණම, ඒ කියන්නේ මේ ආත්මේ ගියාම ශරීරය දිනවා. ශරීරය තිබුණාම පෙට්ටිය වෝල්ට් එක කවදාද වල්ලනේ මාන්නේ, මිනිහ කවදාද ගෙනියන්නේ? ඇයි? ඔබ කියන කෙනා ගියා. මේ ශරීරයේ පංචේන්ද්‍රය තියෙනවා. ප්‍රාණයේ කොටස් 3: මනස, කැමැත්ත, ඇඟීම්, බුද්ධිය. මේ 3 දෙනා කොටස් 3. මනස මේක අපේ ආත්මය. යේසුස් වහන්සේ පිළිගත්තම මම කියන කෙනා මැරෙනවා. මැරුණාම මට අලුත් ආත්මයක් එනවා. මම අලුත්. හැබැයි මගේ ප්‍රාණය පගනයි, මගේ ශරීරය පගනයි. මම යේසුස් වහන්සේ පිළිගන්න මොහොතේ නැත බෞද්ධ ගන්න මොහොතේ මට ඇස්පෙනීම 100% තිබුණේ. මම වතුරට ඇතුළට ගිහලා එන මොහොතේ මට ඇස්පෙනීම 100% වෙන්නේ නෑ. ඒකේමයි. ඒක පරණයි. ඒක අලුත් වෙන්නේ නෑ. මගේ බුද්ධියත් එහෙමයි. තෘෂ්ණාව, වැරදි ඇඟීම්, කේන් තියෙනවා, වෛරය තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් මේ ආත්මය අලුත් ආත්මය. මේ අලුත් වෙනවා. රයිට්? මේ ආත්මය මැරෙන්නේ නැහැ. මේකට සදාකාලික ජීවනය තිබෙනවා. මේ ආත්මය අලුත් වුණාට මේක පරණයි. හැබැයි මේ ආත්මය තුල ආත්මෙන් අපේ ප්‍රාණය අලුත් කරන්න අවශ්‍යයි. ඒතර අපේ මනස අලුත් වෙයි. ඒ වගේ මේ ආත්මෙන් අපේ ශරීරය අලුත් කරන්න පුළුවන්. මේ දෙකම අලුත් කරන්නේ අලුත් ආත්මෙන්. පැහැදිලි? මේ දෙකම අලුත් වෙන්නේ ආත්මෙන් නම් මේ අලුතෙන් ආපු ආත්මේ 0. මේ 0 එක අපි වර්ධනය කරනුනේ. මේක අලුත්. මේක වර්ධනය කරන්න කාරණා දෙකයි වැදගත්. එකක් උන්වහන්සේගේ වචනය. බයිබලයේ රෝම පොත 12:2 සඳහන් කරලා තියෙනවා. රෝම 12:2 නුඹලා මේ ලෝකේ ආකාරයට සමානව. දැන් ඔබ මේ ලෝකේ වගේ නොවේ. ඇයි? ඔබ අලුත්. සමාන නොවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. එන ඔබගේ මනස. මේක තමයි කැමැත්ත. මේ සංගන කැමැත්ත එනම් යාපතු පිළිගත යුතු සම්පූර්ණ දෙය කුමක්ද කියා දැනගෙන පිණිස සිත අලුත් කරගැනීමෙන් අන්‍යකෝ ඇත්තේ. මේක අලුත් කරන්න. මේක අලුත් කරන්න. අපේ සිත අලුත් කරන්නේ උන්වහන්සේගේ වචනේ.
දැන් වචනේ එන්න මගේ සිත අලුත් වෙනවා. මා තුළ වෛරය නැති වෙනවා. කෝපය නැති වෙනවා. දැන් මගේ ජීවිතේ ආශිර්වාද ලබා ගන්න බයිබලේ මම දැනගත්තම මම මොනවද කරන්නේ? 10න් ගොඩස දෙන්න ඕනේ. මගේ ඔළුවේ ඒක තියෙනවා. හැබැයි ලයිෆ් එකේ සක්සස් එක කරන්න පුළුවන් මේ ශරීරයෙන් තමයි. අවුට්පුට් එක මෙතනින් තමයි වෙන්නේ. හොඳට ගන්න. හැබැයි මගේ ස්පිරිට් හොඳ පවර්ෆුල් වෙලා වැඩක් නැහැ. ස්පිරිට් තිබුණාට සෝල් සහ බොඩි ප්‍රාණය ආත්මය ශරීර අවශ්‍යයි. දැන් දෙවි කෙනෙක් වුණාට උන්වහන්සේ මේ පොළවේ උන්වහන්සේගේ ක්‍රියාව කරන්නට උන්වහන්සේට මොනවාද අවශ්‍යනේ? ශරීරයක් අවශ්‍ය වුණා. දැන් මම ඊයේ මේ සභාවට හොඳ දෙයක් කියලා දෙන්න ඕනේ. හොඳ දෙයක් කියලා දෙන්න ගිතනවා. මම ඊයේ රෑ මැරුණා කියලා හිතමු. මගේ ශරීරේ මෙතන තියෙනවා. හැබැයි කියන්න පුළුවන්ද? බෑ. මේ ශරීරය වැදගත්. එහෙනම් ඔබ මේ ශරීරය වැදගත් කියලා හිතන්න. මේ ආත්මය වැදගත් කියලා, මේ ප්‍රාණය වැදගත් කියලා හිතන්න. එහෙනම් මේ ආත්මෙන් තමයි හැම දෙයක්ම මෙතනින් එවන්න පුළුවන්. ඔබගේ මනස අලුත් වෙන්න ඕන. දැන් මනසේ මම ගා අලුත් කරලා තියෙන්නේ. මගේ මනස මොන වගේද? ඒ විදිහ තමයි මගේ බොඩි එක ෆන්ක්ෂන් වෙන්නේ. හැබැයි මගේ මනස වගේ නෙවෙයි ඔයාගේ මනස. ඔයාගේ ප්‍රාණය වෙනස්. මගේ මනස දැන් අලුත් වෙලා. දැන් මගේ මනස අලුත් වුණාම මගේ මනස සගට ගියා මේක කරපන්. ශරීරය නිකන් කරන්නේ මගේ මනසෙන් තමයි එන්නේ. ඒ වගේ මගේ මනස අලුත් වුණා. දැන් ශරීරය කොහොමද අලුත් වෙන්නේ? 2 රෝම 8:11. තවද යේසුස් වහන්සේව මාළුන්ගේ යේසුස් වහන්සේ මැරිලා ශරීරය මැරිලා කියන්නේ උන්වහන්සේගේ ආත්මෙන් ශරීරය මැරිලා මළුන්ගේ නැගිටු තනත් වහන්සේගේ ආත්මෙන් වහන්සේ නුඹලා තුල වාසය කරන්නේ නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මළුන්ගේ නැගිටු තනත් වහන්සේ නුඹලා තුල වාසය කරන තමන්ගේ ආත්මෙන් වහන්සේගෙන් ආත්ම වහන්සේ කවුණු කරගෙන නුඹලාගේ මරණීය ශරීරද ජීවා 100% පේන ඇස් සුද්ධාත්මන් වහන්සේ තුලින් ඔබගේ ආත්මේ ක්‍රියා කරන ඒ හෝලි ස්පිරිට් ෆිල් වෙන මොහොතේ ඔබගේ ප්‍රාණය තුලින් ඔබගේ බොඩි එකේ වැඩ කරලා ඔබගේ ඇස් පෙනීම වැඩි වෙයි. දැන් සුද්ධාත්මන් වහන්සේ පිරෙන්න වැඩ කරන්නද කිඩ්නි වැඩ කරයි. උන්ගේ අම අලුත් වෙයි. සුද්ධාත්ම වහන්සේගේ පිරෙන්න ඔබගේ ශරීර ශක්තිමත් වෙයි. ඔබ ලෙඩක් නැතුව ජීවත් වෙයි. ඔබ ශක්තිමත්. ඔබ කිසි ලෙඩක් නැහැ. ඔබ දිව්‍ය සුවයෙන් ජීවත් වෙනවා. දැන් ඔබගේ මනස අලුත්, ඔබගේ ශරීරය අලුත්. මේ දෙකම අලුත් වෙන්නේ බයිබලය. බයිබලයේ උතියන් ඔබ කියවන්න ඔබගේ ජීවිත වෙනස් වෙනවා. ඒ ඡායාව ඇටියට ඔබ වෙනස් වුණා. 2 රබෂකලබගය 2 කොරින්ති 3:16. අපි සියල්ලෝම මූණ වැස්මක් නැතුව ස්වාමින් වහන්සේගේ තේජස කැටපතකින් මෙන් දක්මාක්මෙන් ආත්මෙන් වහන්සේ වන ස්වාමින් වහන්සේගෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමු. අපි උන්වහන්සේව ඒ කැටපත මේක තමයි බයිබලයේ බලන උන්වහන්සේ වගේ වෙනස් වෙනවා. දැන් මම වෙනස්. මාව වෙනස් කරන්නේ මේ චර්ච් නෙවෙයි දේ වචනය. හැබැයි මේ චර්ච් එකේ අලුත් දෙයක් තියෙනවා. බයිබලයේ කතන්දර වගේ කියලා දෙන්නේ. ඇතුළේ තියෙන ඊළඟ කියලා දෙනවා. මේක අවශ්‍යයි. මේ බයිබලයේ කියනවාගේ මනස අලුත් වෙනවා. තිත්තකමක් තියෙනවා නම් මොන උඩ පැන්නත්තරි ඕගලන්ට හරියන්නේ යපල්ලා. තිත්තකම තියෙනවා නම් ඕගලන්ට හරියන්නේ ඒක සත්‍යය. මගේ මනස එක තියෙනවා. මෑත් එක මම තිත්තකම තියාගන්න එකයි. තියාගෙන හිටියම මට දියුණු වෙන්න බෑ. මට දන්නවා අද මට ලැබෙන්න තියෙන බ්ලෙසිං එකට ඒක බාධාවක්. මේක අයින් කරලා තියෙන්නේ. මගේ මනස අලුත් වෙලා තියෙනවා.
මගේ මනස අලුත් බයිබලේ. මම සුද්ධාත්මයෙන් පිරෙන වෙලාවේ මගේ බොඩි එක ස්ට්‍රෙන්ත්. මේ දෙකම වෙනස් වෙන. මේක දෙකම වෙනස් වෙන්නේ මේ කාරණා දෙක තමයි. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ පිරෙන මොහොතේ ඔබගේ ප්‍රාණය තුලින් ඔබගේ ශරීරය පාලනය වෙයි. ඒ නිසා දිනපතා ඔබ දේ වචනේ පිරෙන්න සුද්ධාත්මයෙන් පිරෙන්න. දේ වචනේ කියවන්න. කොහොමද සුද්ධාත්මයෙන් තුලින් පිරෙන්නේ? කොහොමද ආත්මෙන්නේ? ගීත ගායනා කරන, ප්‍රශංසා කරන. ඔබ ආත්මෙන් පිරෙනවා. ඔබගේ ලෙඩවල් සනීප වෙයි. මේ දෙක ඔබ කරන මොහොතේ ඔබ දෙවියන් වහන්සේ පිළිගත්තම ලැබුණ ඒ මෞත්තම ජීවිත ජීවත් වෙයි. ඒ මෞත්තම ජීවිතේ කාරණා දෙකක් අද ඔබට මම කතා කළේ වෙකනම්. පළවෙනි එක ඔබ අලුත් මැවීමක්. පුදියේ නම් අලුත් ජාතියක්. ඔබ අලුත් පුදුමාකාර ජාතියක්. මේක අර්ථය ඔබ අලුත් ගතිගුණ ඇත්තව කෙනෙක්. අද මනුෂ්‍යයා කෙසේද සිතන්නේ එසේ වන්නේය. ඔබ මොන වගේ හිතනවද ඒ වගේ තමයි ඔබ වෙන්නේ. ඔබ හිතන්න ඕනේ මම අද අලුත් ගතිගුණ තියෙනා වූ මම අලුත් කෙනෙක් කියලා. යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිල්ලා ජීවත් වුණා. උන්වහන්සේගේ ශරීරය තිබුණා, ප්‍රාණය තිබුණා. උන්වහන්සේගේ ආත්මය තිබුණා, ඒ ආත්මය සුද්ධාත්මස් තිබුණා. ඒක තමයි මේ ලයිෆ් එක අපිට ගැලීමට ආවන් පස්සේ මේ ලයිෆ් එකේ අපිට ලැබුණා. ඒ ලයිෆ් එක උන්වහන්සේ මේ පොළවට ඇවිල්ලා ජීවත් වෙලා පෙන්නුවා. උන්වහන්සේ රාජ්‍ය කොහමද? රයිට්. දැන් බලන්න අලුත් ජාතිය. උන්වහන්සේ ආස්කම් කළා. මාවන්ද උන්වහන්සේ ආස්කම් කළා. නමුත් ඒක උන්වහන්සේට ආස්කමක් නෙමෙයි. ඒක උන්වහන්සේට ස්වර්ගික ජීවිතයක සරල දෙයක්, සාමාන්‍ය දෙයක්. ඒක ජීවිතයේ ස්වර්ගික රාජ්‍ය ලයිෆ් ස්ටයිල් එක. මනුෂ්‍යගේ ඇඟීම් වලට ඒක ආස්කම. සමහර වෙලාවට හොටෙල් එකට ගිහිල්ලා පොඩි බෑග් එකක් උස්සලා තිබ්බම නැත්නම් සුපර් මාකට් ගිහිල්ලා තොලියේ බඩු ටික දැම්මම ඒක මිනිස්සෙක්ට අර කියලා 500ක් දෙනවා නැත්නම් 1000ක් දෙනවා හොටෙල් එකේ වැඩ කරපු එකට දෙනවා. ඒක පුදුම දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇයට ඒක දවසේ පඩියක් වෙන්න පුළුවන්. නමුත් ඒ ලයිෆ් එක උසස් පෝසත් ජීවිතය ජීවත් වෙන මනුස්සයට ඒක සරල දෙයක්. ඒ වගේ තමයි ආස්කම් කරන එක ඒක සාමාන්‍ය දෙයක්. යේසුස් වහන්සේ කියනවා නුඹලා බෞද්ධස්ම ගත්තම රෝගීන් මත අත තබන්නෝය. ඔබ කාටරි ගෙදර ලෙඩක් ආවම ඉස්සලා ડોක්ටර්ව රෙෆර් කරනවද? ඔබ අත තියලා යේසුස්ගේ නාමයෙන් සුව වෙන්න සුවයි එහෙම කියනවද? ඔයා ඒ වගේ කරන්න පුළුවන් කෙනෙක් ඔබට දන්නවද? ඔබ අද ඒ වගේ සිතිවිල්ලක් හදාගන්න ඔබට පුළුවන් සනීප කරන්න. උන්වහන්සේ කියනවා නුඹලා ආස්කම් කරන්න ඔය. මම කියන්න කැමති ඔබට ඒ අයිතිය තියෙනවා. අද ඔබ හිතන්න මම ඒ වගේ කෙනෙක්. ඔබ සාමාන්‍ය කෙනෙක් නොවේ. උන්වහන්සේගේ කතාවල් බලන්න. මමයි පියයි එකයි. මගේ පියා මා සමග සිටිනවා. දැන් බලන්න උන්වහන්සේ කියන යේසුස් වහන්සේ කෙනෙක් මට ප්‍රේම කරනවා නම් මම ඌට ප්‍රේම කරන්නේය. මමත් පියත් ඌ සමග ඇවිත් වාසය කරන්නේය. ඔබට කියන්න බැරිද මාත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා මා සමග දෙවියන් වහන්සේ ඉන්නවා. ඔබට කවුද ප්‍රශ්න කරම අනේ මේක මට හැමදාම දේශනා කරන්න ඉන්න බෑ. කවුද ඔබට මොනවාද දෙයක් කරන්න හිටියත් මම නම් කියන්නේ දෙවියන් වහන්සේ මා සමග ඉන්නවා. මම කාමරේ ඉන්න වෙලාවේ පියාණනේ ඔබ මා සමග ඉන්නවා. සුද්ධාත්මනේ මා සමග ඉන්නවා. ඔබට කියන්න පුළුවන් ද ලෝකේ ඉන්න අයට වඩා මා තුල සිටින දෙවියන් මා යේසුස් වහන්සේ බලවන්තයි. ඒක ඔබ කියන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මා සමග සිටිනවා.
මා සමග උන්වහන්සේ නිසා මා ශක්තිමත් කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? මමයි පියා එකට ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? අද ඒ වගේ ජීවිතයක් ඔබ කතා කරන්න. අද ඔබේ කතා වෙනස් වෙන්න නරකයි. උන්වහන්සේ කියනවා නුඹගේ මම පියා නුඹ අත්තරතර මම නුඹ අත්තරින්නේ. මා නුඹ සමග සිටින දෙවියන් වහන්සේ. මම යන මොහොතේ කෙනෙක් මා සමග ඉන්නවා. මම මේක තමයි හිතන්නේ. මගේ ලයිෆ් එකේ සිතන විදිය වෙනස්. ඔබ ඒක හිතන්න. කාටත් යටත් වෙලානේ මඩ උදව් කරනානේ මවත්තන. එහෙම පල්ලයට යන්න එපා. යන මිනිහව යන්න අත්තරින්න. බුලත් කොළ තියලා උන්ලාව ඇදගෙන ඉන්න එපා. යන එක්කනව යන්න දෙන්න. ඔබ සාමාන්‍ය කෙනෙක් නොවෙයි. ඔබ විශේෂ කෙනෙක්. ඔබ සුද්ධාත්මයෙන් පිරීලා ඉන්න කෙනෙක්. මට කවුද ඌණෙන් කරනවා කියලා ආරංචි වුණාම අර ඒ ඌණේ නෑ. මට ඌණෙම කෙරුවොත් රබර් පන්දුවක් රබර් බෝලයක් බිත්තියට ගාපෝගේ. ඒක කෙලින්ම රිටර්න් එහාට යයි. බිත්තියට රබර් බෝලෙන් ගන්නවලේ බිත්තිය කනුර කියන අනේ දැන් ගාන්න වෙනවා. එමෙ කියයිද නෑ. ඔබ අමුතු જાතියක්. ඔබ වෙනස් කෙනෙක්. යේසුස් කාර්තිකද කතා කළේ. ගුළු මනුෂ්‍යත් එක්ක කතා කළා. ගුළුවත් එක්ක කතා කරනවා ගුළුව කතා කරන්න පටන් ගත්තා. බීගත් එක්ක කතා කළා බීගා වුන්කන් දීලා කතා කළා. ස්පේන් නැති මිනිහත් එක්ක කතාලා. කමක් නැහැ ගුළුවත් එක්ක කතා කරපේ කියමුකෝ. උන්වහන්සේ කතා කළේ මෑගුණ ලාසස් කිව්වා ලාසස් එන්න. ආවා. අද ඔබගේ ෆේත් එක වැඩි වෙන්න අවශ්‍යයි. අපි සාමාන්‍ය අය නොවේ. පාඩි වෙන්න. මම ඊයේ එකක් හිතුවා. ස්වාමිනේ මම නැගිටින වෙලාවේ මගේ ෆෝන් එකේ මේ වගේ දෙයක් එන්න ඕනේ. මේ වගේ පණිවිඩයක් එන්න. ඒක ආව උදේ. පාන්දර 4ට බලලා ආවා. මගේ ෆේත් එක වැඩි. ස්වාමිනේ එකක් ආවා හරි මේ ආයෙත් කලින් එකක් තව එකක් එන්න ඕනේ. ආවා. ස්වාමිනේ මම චර්ච් එකට ගියාම මේ වගේ දෙයක් මට සිදු වෙන්න ඕනේ. ඒක සිදු වුණා. සිදු වෙයි. ඔබ සාමාන්‍ය කෙනෙක් නොවෙයි. දෙවියන් වහන්සේ යමක් ඕනනම් අත අඹරගෙන අනේ මේ වගේ දෙයක් තිබුණත් හොඳයිනේ. පොල් සම්බල් ටිකත් එක්කද කෑමක් කෑවත් හොඳයිනේ. එහෙම නොවෙයි. අද පොල් සම්බල් මට ලැබෙයි. ඇත්තට ලැබෙයි. ඔබ කියන දේ ලැබෙනවා. මම ආස වෙන්නේ ලැබෙනවා. ඔබ ඒ වගේ එවන්ලි ලයිෆ් එක ජීවත් වෙන කැඳවුප කෙනෙක් කියලා ඔබ දැනගන්න අවශ්‍යයි. මේ වගේ කතා කරන එක මේ වගේ හිතන එක උන්වහන්සේට සාමාන්‍යයි. උන්වහන්සේ සල්ලි අවශ්‍ය වුණාම ස්වාමීනි මට සල්ලි ඕනේ කියලා යාක්ෂාලේ නෑ. පේතස් කව බිලිකෝ කරා මූදට යන්න මේ පළවෙනි මාළුවාගේ කටේ යන්න හම්බෙයි. එක දෙයට සල්ලි අවශ්‍ය කෙනලා මම කිව්වා ඒක අත්තල දාන්න ඒක තුන්ගුණයක් අපිට හම්බ වෙයි. මම එච්චරයි කිව්වේ. ඇත්තට ඒක තුන්ගුණයක් හම්බ වෙනවා. මම නිකන් ලක් බයි chance කියන්නේ. මෙව දෙයක් වෙයි. වාට තුන්ගුණයක් හම්බ වෙයි. අපි එවන්ලි ලයිෆ් මේ වගේ ලයිෆ් එක ජීවත් වෙන්න හේතුව මේ අවුට්පුට් මේ සංගය මේවා සිදු වෙන්න හේතුව කාරණා දෙකක්. බයිබල් එක ලෝඩ් කරන්න. බයිබල් හොඳට කියවන්න. තේරෙන්නේ නැත්නම් පරිච්ඡේදයක් කියවන්න ඕන කියලා සමහර පරිච්ඡේදයක් කියවන්න ඕන කියලා කියනවා. මට සමහර වෙලාවට තේරෙන්නේ නැත්නම් තැනක් එනවා නම් ඒ පද තුන කියවනවා. ඒක තේරුම් ගන්න බලනවා. එච්චරයි මම අද කියවන්නේ. මම පිටු ගණන් කියන මිනිස්සෙක්. සමහර දවස්වල පොතක්ම ඉවර කරනවා. මතේ පොත ඉවර කළා දානවා. බයිබලෙම ලෝඩ් කරනවා. ආත්මෙන් පිරෙනවා. උදේ නැගිටලා ගීතිය ගාන කරන තුනක්. මම ප්‍රශංසා කරනවා. මගේ ආත්මය ෆිල් වෙලා තියෙනවා. මම ලෝඩ් වෙලා තියෙන්නේ. ඒ ලයිෆ් ඒකට හේතුව වචනේ පිරෙලා ඉන්නේ. වචනේ ආවම මට දන්නවා දෙවියන් වහන්සේලා සපය. මම හිතන දේ මගේ බොඩි එකට දානවා. ඒක ලැබෙනවා. ඔබ නැවත පුදුනාම යේසුස් වහන්සේ පිළිගත්තම ඒ වගේ ස්ථාවරයක් ඔබගේ ජීවිතේට ගේන්න. මේක ඔබ දන්නේ නැත්නම් ඔබ අමාරු වෙයි. ඔබ සිංහමනේ ඉල්ලයි. ඔබ අඬයි ස්වාමීනි මට මේක ඕනේ. මේ ස්ථාවරට කොහොමද දෙන්නේ?
එක ළමෙක් එක බබෙක් ඉපදුනාම එයා අම්මා තාත්තා වගේ 100% මනුස්සයා එච්චරයි. ඊට පස්සේ දෙවන සුඩින් තව බටයක් දාලා මුකුත් දාන්නේ එයා මනුස්සයා තමයි. හැබැයි එයා වර්ධනය වෙන්න කාලයක් ඇයි. එයා මනුස්සෙක් වර්ධනය. මම අලුත් දැන්. තව අලුත් වෙන්නේ අලුත් වෙලා ඉවරයි. වර්ධනය වෙන්න කාලයක් යනවා. දැන් අවුරුදු ඒ බබා ඇවිදින කොච්චර මාසයයිද? බබෙක් ඇවිදින මාස කීයද? 8ක් 9ක් 10ක් අවුරුද්දක්. ළමයි අපි වගේ වෙනස් වෙන්න කාලයක් ඇයි. අවුරුදු ගණන් යනවා. හැබැයි සත්තු අලියෙක් ඉපදුනාම ඇවිදින්න, කොට්ලුවෙක් ඉපදුනාම ඇවිදින්න, මාළුවෙක් ඉපදුනාම පීනන මාසිකයක් ඇයිද? ඒකට මාස ගණන් නෙවෙයි, පැය ගණන් යන්නෙත් නෑ. අලිය ඉපදුනා, නැගිට්ටා, මනවන ගියා. එච්චරයි. මේ ලෝකේ මනුෂ්‍යයල විතරයි පියවරෙන් පෙර යන්නේ. ඒ සිස්ටම් තියෙන වගේ මේ මනුෂ්‍යයා අලුතෙන් ආවත් හරි එයා ආපු ගාම ස්පිරිචුවල් වෙන්නේ පියවරව. කොහමද ළමෙක් ඉපදුනාම එයාට වයස පාක්කාවම තාත්තා කාර් එක පදින වෙලාවට එයාට කාර් පදින්න ආසයි. අපි දෙනවද? දෙන්නේ නැහැ. ඔයා තව ලොකු වෙන්න ඕන. 10 වුණාම දෙන්නේ නැහැ. එයා ලොකු වෙන්න ඕනේ. ඒ වගේ තමයි ඔබ මේ ලෙවල් එකට එන්න ඔබ ලෝඩ් කරන දේ වචනය. වචනය ඔබ ගන්න. ආත්මෙන් පිරෙන්න. ඒ ලෙවල් එකට අපිට එන්න පුළුවන්. ඒ ස්ථාවරට එන්න පුළුවන්. ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. අත්දැකීම් ලබා ගන්න ඕනේ. ඒ වගේ වෙන මොහොතේ ඔබගේ ජීවිතයේ ඉහළ ස්ථාවරට ඔබගේ ආත්මයෙන් ආත්මික වචනය ඔබ ලබා ගන්න අවශ්‍යයි. අද උගාක් අය ඒ වගේ ස්ථාවරට එන්නේ නැතුව තව අවුරුදු 40ක් කිතුරු වෙලා වැඩක් නැහැ. ඔබ ආත්මික වෙන්න ඕනේ. ක්‍රිස්තියන් ඔබ ඉපදුනාම ඔබ ක්‍රිස්තියන්. ඔබ ක්‍රිස්තියන් වෙලා වැඩක් නැහැ. ඔබ ආත්මික වෙන්න ඕනේ. ආත්මික වෙනයි ක්‍රිස්තියන් වෙනයි. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තම ඔබ ක්‍රිස්තියන්. හැබැයි බයිබලේ ගත්තා ලෝඩ් කළා ස්පිරිචුවල් වුණා. ඔබ දැන් ස්පිරිචුවල්, ඔබ ආත්මිකයි. ක්‍රිස්තියානය පැහැදෙයි. හැබැයි ආත්මිකය පැහැදෙන්නේ නැහැ. ක්‍රිස්තියානය ණය ගනි. හැබැයි ආත්මිකය ණය ගන්න. මේ ලයිෆ් වැදගත්. මේ ලයිෆ් වැදගත්. මේ ලෙවල් එකට ආවම තමයි ඔබගේ සල්ලි මුදල් ආශිර්වාදය තියෙන්නේ. හැම දෙයකින් ආශිර්වාදය. දෙවියන් මාස ඕන කෙනෙක්ව පාවිච්චි කරයි. දුප්පතවත් පාවිච්චි කරයි. පොහොසත ඕන කෙනෙක් පාවිච්චි කරයි. හැබැයි පොහොසත් ඇව තමයි දෙවියන් මාස ලොකු ස්ථාවරකට ගෙනියන්නේ. පොහොසත් ඇය තමයි, පොහොසත්කම තියෙනව ඇය තමයි ලොකුවට පාවිච්චි වෙන්නේ. ඇයි? පොහොසත්න දුප්පත් ඇඩියටත් එයාගේ සේවය එක ස්ථාවරේ තියෙන්නේ. හැබැයි පොහොසත්කම තියෙන මොහොතේ ඔබ ව්‍යාප්ත වෙන්න. ඔබ ක්‍රිස්තියන් වෙන්න එපා. ඔබ ස්පිරිචුවල් වෙන්න. ක්‍රිස්තියන් අය දසන් කොටස දෙන්නේ නැහැ. ස්පිරිචුවල් එක්කනට වචනය ඇවිල්ලා දසන් කොටස දෙයි. ක්‍රිස්තියන් උදේ නැගිටින්නේ ආත්මික උදේ නැගිටෙයි. ක්‍රිස්තියන් ගාව වෛරය තියෙනවා. ආත්මික අය ගාව වෛරය නෑ. ක්‍රිස්තියන් අය ගාව වෛරය නෑ කියලා තියෙනවා. ආත්මික අය ගාව වෛරය නෑ. 2 කොරින්ති 5:10 යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. අලුත් මැවිල්ල. ඔබ ක්‍රිස්තුස් වහන්සේ ගාව ආවම බලුත් පරණ සියල්ල පහව ගියේ. සියල්ල දැන් අලුත්. වා දැන් අලුත්. හැබැයි මේ දෙක පරණයි. මේකෙන් ඔබ අලුත් කරනවා. ඔබගේ පරණ වෛරය, පරණ ක්‍රෝධය, හැම පරණ දේවල් ඔබ නැති වුණා. යමෙක් දැන් මේක මාව බලන්න නැස්ද? යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා අලුත් මැවිල්ලක්. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින මොහොතේ අලුත් මැවිල්ලක්. ඕ අලුත් මැවිල්ලක්. ඕ අලුත් මැවිල්ලක් වෙයි නොවේ. දැන් ඔබ තව යන්න අලුත් මැවිල්ල වෙන්නේ නැහැ. ඔබ අලුත්. හැබැයි වර්ධනනේ. අලුත් තමයි. වර්ධනනේ. අලුත් බබා. අම්මගෙන් හැම දෙයක්ම ලැබිලා ඉවරයි. දැන් ඒවා වර්ධන වෙන්නේ නැහැ. මට තව අලුත් වෙන්නේ නැහැ. මම අලුත් වෙන්නේ නැහැ. අලුත් වෙලා ඉවරයි.
හැබැයි මේ අලුත් වීම මට ලැබෙන්නේ යාක්ෂා කරන්න නොවේ. බයිබලේ කියවන්න බයිබලේ කියන මම අලුත් වෙන්නේ නැහැ. මේවා බයිබලේ කියලා මම අලුත් වෙන්නේ නැහැ. මම ක්‍රිස්තුස් වහන්සේ තුල ආවම අලුත් වෙනවා. දැන් ඒ වචනේ දාන්න බලන්න. යමයි ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනේ නම් කියවන්න අලුත් මැවිල්ල. අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. ඊළඟ වචන බලන්න. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. දෙමළෙන් දාලා දෙනවා සිංහලෙන් බලන ඉංග්‍රීසියෙන් and. දෙමළෙන් දාලා දෙනවා ඊවේ එල්ලා මේ සියල්ල පැමිණෙන දෙවියන්ස. ඒ කියන්නේ අලුත් වීම කවුද කරන්නේ? දෙවියන්ස. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තම ඒක දෙවියන්සම අලුත් කරන්නේ. දැන් ඔබ අලුත් වෙලා ඉවරයි. හැබැයි වර්ධනය කරන්නේ කවුද? ඒක ඔබ. ඇදලි. ඔබ බයිබල් ලෝඩ් කරන ඔබ වර්ධනා. දරුවා කණ්ඩ හොඳ තැන්ට එනවා. ආමේන්. හalleluya. ආමේන්. එනිසා ඔබ හිතන්නේ මම අලුත්. මම මේ මත තිබ්බ මනුස්සයන් සංසනිපේ. මට ගොළුන්ට කතා කරන්න පුළුවන්. වෙනස්. ආමේන්. අත්පොළ සඳලන ප්‍රසසකම. ලාස්ට් ෆයිනල්. අන්තිම. මම යේසුස් වහන්සේ පිළිගත්තම දැන් ඒ වගේ දැන් ජීවත් වෙනවා. මට සදාකාලික ජීවන තිබේ. සදාකාලික. අද ඉඳලා ඔබ අත්හරින්න මට මොනවද දෙන්නේ සදාකාලික ජීවනය? මිනිස්සෙක්ට මොනවද දෙන්නේ ජීවනය? මිනිස්සෙක්ට මොනවද දෙන්නේ? හැබැයි ඒ මිනිස්සයා මැරුණා. දැන් මම අලුත් මිනිසෙක්. මට අලුත් ආත්මය, අලුත් ස්පිරිට්. මේ බැටරි එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. හැබැයි මට ලැබුණේ බැටරි අලුත් එක. ඒක එක්ස්පයර් ඩේට් නෑ. මේක ඉටර්නල්. මේක සදාකාලික. මේ ආත්මය සදාකාලික ආත්මයක්. මාගාව තියෙන සදාකාලික ආත්මයක්. බයිබලය 1 යෝවාන් 11 ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දෙන බවය දීලා ඉවරයිද දෙන්න යනවද? අපි මැරුණම ස්වර්ගයට යන වෙලාවේ දෙනවද නැත්නම් ඒගොල්ලන් ගාව මොනවද දෙන්නේ? සදාකාලික ජීවනය දීලා ඉවරයි. අපට දුන් බවය ඒ ජීවනය නම් පුත්‍රයන් තුල තිබේ. යේසුස් වහන්සේ තුල දෙනවා. ඒ යේසුස් වහන්සේ දැන් මා තුල ඊළඟ වචනය පුත්‍රයන් වහන්සේ ඇත්තාටේ ජීවනය. මොන ජීවනද? සදාකාලික. මට යේසුස් වහන්සේ මා ගාව ඉන්නවද නැද්ද? ඕගොල්ලෝ ගාව ඉන්නවද? ඕගොල්ලෝ ගාව යේසුස් වහන්සේ ඉන්න ඕගොල්ලෝ සදාකාලික ජීවනය. right. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තා ඒ ජීවන නැත. ඊළඟ වචනය දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ නාමය කෙරෙහි අදහන්නා වූ නුඹලාට මේ දේ මාලියා එව්වේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව. ඕගොල්ලන් දැනගන්න මේක තියෙන බව ඕගොල්ලන් දැනගන්න ඕනේ. සදාකාලික ජීවනය කියන්නේ මොනවද දන්නවද? මේ ජීවනය කියන්නේ මනුෂ්‍ය ජීවනය කියන්නේ මේ පොළවේ ජීවත් වෙන එක. දුක, වේදනා, කාගදත් එක්ක, ලෙඩත් එක්ක ජීවත් වෙන ජීවිතය. පැහැදිලි? මේ ජීවිතේ ලෙඩ තියනවා කාගදත් right. හැබැයි සදාකාලික ජීවනය කියන්නේ ස්වර්ගයේ ගිහිලා කකුල තියපු ගාම ලැබෙන ජීවිතය. ස්වර්ගයේ ලෙඩ තියනවද? දුක තියනවද? කනසල තියනවද? වේදනා තියනවද? ඒ ජීවිතය. ඒ සදාකාලික ජීවනය මේ පොළවේ ඉන්න මොහොතේම උන්වහන්සේ දීලා ඉවරයි. ආමෙන් කියන්න. දැන් බලන්න. දැන් ස්වර්ගික ජීවිත මගා තියෙනවා. මට දැන් ලෙඩ වෙන්න පුළුවන්ද? කාගද ගන්න පුළුවන්? right. දැන් බලන්න. දැන් මම අපි කියනවා මිනිස්සු කියන්නේ මේ වගේ ජීවිතයක් නේ. ඔක්කොමනේ මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. එහෙම කතා කරන එක හරිද? අපි වෙනස්. අපිව තලන්න පුළුවන්ද? අපිව නැති කරන්න පුළුවන්ද? මාගයිනේ. එනේ ඒ වගේ ජීවත් වෙන්න. පරණගුස්ම සුද්ධවන්තයන්. හොඳම සුද්ධවන්තයා කියන්නේ දාවීද්. ඉතර ළඟ අන්තිමට උඩ පැම්පස් දාලානේ තිබ්බේ.
ඌ අන්තිමට බලන්න ගෑනු කෙනෙක් හිටියනේ. ඌ බලන්න ලෙඩෙන් හිටියේ. හැබැයි අලුත් කිව්ස්මේ සුද්ධවන්තයෙක් ලෙඩෙන් මැරුණද? ඇයි? ඒගොල්ලන්ට අලුත් ජීවනයේ සදාකාලික ජීවනය අපි ගාව සදාකාලික. ඒ ලයිෆ් එක ජීවත්. ඔබ ඒක විශ්වාස කරන මොහොතේ, ඔබ ඒක ලෝඩ් කරන මොහොතේ, ඔබ අද ඒක විශ්වාස කරන මොහොතේ මෙන්න. ඔබ නැති කරන්න බෑ. ඔබ කියන්න එපා ඔක්කොම මනුෂ්‍යන එකයි. මම කියන කැමති අපේ අල්ලපිකද ඉස්සරහද හැම එකම ඇවිල්ලා ආදාම්ගෙන්. හැබැයි ඔබත් මාත් ඇවිල්ලා දෙවෙනි ආදාම් වෙන්නව යේසුස් වහන්සේගෙන්. අපි යේසුස් වහන්සේගෙන් ආවේ. ආදාම්ට ලෙඩ ආවා. හැබැයි යේසුස්ට ලෙඩ ආවේ නෑ. යේසුස් වහන්සේ මේම ජීවත් වුණා. එහෙම ස්වර්ගයට ගියා. අපි ඒ ජීවිත ජීවත් වෙනවා. අපි සාමාන්‍ය අය නොවේ. අපි අසාමාන්‍ය. ඔබ වෙනස්. ඔබ වෙනස්. ඔබ ස්වර්ගික ජීවිත ජීවත් වෙනවා. ඔබ දුක නැති ජීවිතයක් ඔබට ජීවත් වෙන්න පුළුවන්. ලෙඩ නැති ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන්. වේදනා නැති ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන්. මම ඔබට කියන කැමති දිනුදුකම නැති ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන්. යේසුස් වහන්සේ ගාව ගෝලයන් 12 දෙනෙක් හිටියා. යේසුස් වහන්සේට මේ 12 දෙනාව ගෙනියන්නට මොන බිස්නස් උන්වහන්සේ කළේ? සල්ලි නිකන් ආවා. ඒක තමයි ලයිෆ් එක. දුප්පත්කම සාපය නැති වෙන්න ඕනේ. ලෝකේ පරාජය, මරණය, සාපය, මානසික ආතතිය පිරී තිබෙනවා. ඔබට මේ මානසික ආතතිය, දුක, වේදනාව තියෙනවා නම් ඔබ නැවත ඉපදිලා නැහැ. අපි මේ හැම දෙයක්ම පසු කරලා ඉන්නේ. ඔබ නැවත ඉපදුනාට ඔබ අලුත්. නමුත් ඔබ ක්‍රිස්තියන්, ඔබ ස්පිරිචුවල් නැහැ. මම රෝගය එපා කරනවා, මම දිලිඳුකම් එපා කරනවා. අපි ආය ලයිෆ් එක ජීවත් වෙන. අපි ඉන්න ඕනේ මේම තමයි ඉන්නේ කියලා. සමහරවිට ඔබගේ ගෙවල් ලෑලි ගෙවල් වල තියෙන්න පුළුවන්. මම මේ දේශනාව ඔබ අදන්නේ ඔබගේ ලයිෆ් එකේ මේක වෙනස් කරනලාවේ දෙවියන් වහන්සේ ඔබගේ ලයිෆ් එක උසස් ජීවිතයකට ගේනවා. ඔබ ලයිෆ් එක උඩම එනවාමයි. උසස්. යේසුස් වහන්සේ ඉපදෙන මොහොතේ ගව මාඩුවේ ඉපදුනේ. නමුත් උන්වහන්සේ මැරලා උන්වහන්සේගේ සෝන් නිවස තිබුණේ ලොකු පෝසතගේ තැනේ. උන්වහන්සේ ඉපදෙන මොහොතේ උන්වහන්සේට වස්ත්‍ර තිබුණේ ඉරිච්ච රෙදි වලින් තමයි එතුවේ. නමුත් උන්වහන්සේ මැරෙන මොහොතේ උන්වහන්සේගේ වස්ත්‍රය සීටු දාලා ගත්තා. එච්චර වටිනවා. ඔබගේ ජීවිතේම තියෙන අවශ්‍යයි. දැන් බලන්න එක වචන දෙකක් කියලා වෙකන ඒසායා 53. නමුත් උන්වහන්සේගේ තුවාල ලැබුවේ, උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකන් ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන පිණිස දඬුවම උන්වහන්සේගේ පිට පැමුණේය. උන්වහන්සේගේ පාරවලින් අපට සුවය ලැබිති. උන්වහන්සේගේ පාරවලින් අපට සුවය ලැබී තිබේ. උන්වහන්සේගේ පාරවලින් ඔබට සුවය ලැබී තිබේද? උන්වහන්සේගේ උන්වහන්සේගේ තුවාල වලින් ඔබට සුවය ලැබී තිබේද? උන්වහන්සේගේ පාරවලින් අපට සුවය ලැබී තිබේද? අප කියන්නේ ඔබත් මමත්. ඔබට කිව්වත් මම නෙවෙයි ඔබ විතරයි. කෝකද හොඳයි කියලා කියන්න. දැන් මේක එහෙම තියෙනවා. 1 පේත්‍රස් 2:24 මේක අප. 1 පේත්‍රස් 2:24 අන්තිම පදය. උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරනු ලබෑද? අරක උන්වහන්සේගේ තුවාල වලින් අපට සුවේ තිබේ. උන්වහන්සේගේ තුවාල වලින් නුඹලාට සුවේ තිබේ. කෝකද හොඳයි? හොඳයි. පරණ කිව්ස්මේ අපට. ඇයි කියන එකත් ලෙඩා. කියන එකත් ලෙඩා. හැබැයි අලුත් කිව්ස්මේ කියන අපි ලෙඩු නෑ. උඹලාට සුවේ තියෙනවා. ආමෙන්. සුවේ පාස්ටර්ට ඕනද ඔයගලන්ට ඕනද? මේක ඕගලන් කියන්න ඕනේ. ඒකයි පේත්‍රස් අලුත් කිව්ස්මේ උඹලාට සුවේ තිබේ. අලුත් කිව්ස්මේ අපිට ලෙඩ නෑ. මේ ලෙවල් එකට එන්න ස්පිරිචුවල් එකට බයිබලයේ ගන්න ආත්මෙන් පිරෙන්න බෑ. ඔබගේ ලයිෆ් එක වෙනස් වෙනවා. ඔබ ස්වර්ගික ජීවිත, දුක නැති, වේදනා නැති ජීවිත මේ ජීවිතෙට දෙවියන් වහන්සේ ඔබගේ ජීවිත වෙනස් කරයි. හalleluya.